බලන්න පුංචියට තනපු කූඩුවේ බිත්තර දාලා පැටව වෙනකම් බලන් ඉන්නේ මේ කවුද? පැටියෙක් කෙලියට ඇවිල්ලා බලන්න යාගේ සතුට. එදා අපි ඉපදෙද්දි අපේ අම්මත් ඔහොමම සතුටු වෙන්නේ නැති නේද? අපි කනකොට එයාලා බඩගින්නේ. අපි අඬනකොට නිදි නැති රැයවල්. එතකොට අපේ කැතකුණු අත ගාලා අපි වස් මහත් කරපු වැඩේ. අනේ අපි කවදද එයාලට ඒ විදිහට කරලා තියෙන්නේ? බලන්න මේ තාත්තා දිහා. අපි හරියට අපේ තාත්තා වගේ නිහඬයි. උදේ පාන්දර යනවා. රෑ වෙලා ගෙදර එනවා. වැඩි කතාවක් බාවක් නැහැ. ඒත් එයාලගේ හිතේ දහසක් දේවල්. අපි ටිකෙන් ටික ලොකු වෙනවා. හරියට මේ පුංචි කුරුළු පැටව වගේම අත්තටු සවි වෙලා ශක්තිමත් වෙලා අපිත් දැන් ඒ වගේ. සමහර විට ඔයා මේ වෙද්දී කූඩුවේ නිගිල්ලෙන්න හදන කෙනෙක් වෙන්න ඇති. එහෙමත් නැත්තම් ඉකිලිලා ඉන්න කෙනෙක් වෙන්න ඇති. හරියට මේ කුරුළු පැටියා කූඩුවේ නිගිලිලා ගියා වගේම. අපි ඉකිල්ලෙද්දී එයාලා දුරේ ඉඳන් බලාගෙන ඉන්නවා. හිතේ ලොකු බයක් දුකක් තියාගෙන. දන්නවද කුරුළු පැටව කූඩුවෙන් ගියාට පස්සේ කුරුළු අම්මයි තාත්තයි කවදාවත් ආයේ මේ කූඩුවට එන්නේ නැහැ. ඒත් අපේ අම්මයි තාත්තයි හැමදාම අපි එනකම් එයාලා ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා. අපි සමහර වෙලාවට එයාලගේ මිස් කෝල් එකකටවත් රිප්ලයි කරන්නේ නැහැ නේද? දන්නවද එකම එක දවසක් අර කුරුළු කූඩුව වගේම අපේ ගෙදරත් හිස් වෙයි. අම්මා නැහැ, තාත්තා නැහැ. එදාට තමයි තේරෙන්නේ අනේ ආදරේ කියන්න තිබ්බා, ස්තුතියි කියන්න තිබ්බා. ඒත් වෙලාව පහු වෙලා. ඒ වෙනකම් ඉන්න එපා. ඉතින් අද මේ වෙලාවේ කෝල් එකක් ගන්න, අරන් කියන්න අම්මේ තාත්තේ මං ආදරේ කියලා, මට සමා වෙන්න කියලා. ඒ වචන දෙකට එයාලා මුළු ජීවිත කාලෙම බලාගෙන ඉන්නවා. දැන්ම ගන්න අරගෙන කමෙන්ට් එකක් දාන්න. අම්මේ තාත්තේ ස්තුතියි මට ලෝකෙ දීපු එකට.